ආයුබෝවන් මගේ චුටි දුවල පුතාලා හැමෝටම. ටීචර් අද ලස්සන සින්දුවක් කියලා දෙන්න තමයි හදන්නේ. ඔබ බලන්න සරුංගලේ ගැන ලස්සන සින්දුවක් අහන්න කැමති කවුද කියලා. ටීචර් කියලා දෙන්න හදන්නේ ලස්සන සරුංගලයා ගැන සින්දුවක්. මගේ චුටි දුවල පුතාලා සරුංගලෙන් අසයිද? සරුංගලේ යන්නේ අහසෙන් නේද? ඉතින් මේ සින්දුව හොඳට පාඩම් කරගන්න ඕනේ මගේ චුටි දුවල පුතා. ටීචර් ඉක්මනටම සින්දුව කියලා දෙන්න. හොඳට අහගෙන ඉන්න ඕනේ. සරුංගලේ පාවෙනවා අහස් තලේ. සරුංගලේ පාවෙනවා අහස් තලේ. පාට රැලි සුළඟට නැලවෙනවා හරි කදිමට. පාට රැලි සුළඟට නැලවෙනවා හරි කදිමට. සරුංගලේ ඔළුව වනයි සරුංගලේ කඳ සොලවයි උඩට නගී බිමට බහි මගේ ලස්සන සරුංගලේ. ලස්සනයි නේද? චුටි දුවේ පුතේ මේ සරුංගලේ යන්නේ කොහෙද? අහසේ නේද? සරුංගලේට පාට රැලි තමයි දාලා තියෙන්නේ. ලස්සන පාට රැලි දාලා අලවලා සරුංගලේ හැදුවට පස්සේ උඩ යනකොට ඒ රැලි හොඳට සුළඟට නැලවෙන හැටි තමයි ටීචර් ලස්සනට මේ සින්දුවේ තිබුණේ. වගේම තමයි සරුංගලේ ඔළුව වනයි කියලා කිව්වනේ ටීචර්. දැන් මුලින්ම කියලා දෙන්නම්කෝ. සරුංගලේ පාවෙනවා අහස් තලේ. පාට රැලි සුළඟට නැලවෙනවා හරි කදිමට නේද? ඊට පස්සේ සරුංගලේ ඔළුව වනයි. අන්න සරුංගලේ ටිකක් උඩට ගියා කියන තමයි ඒකෙන් කිව්වේ. එහෙම සරුංගලේ ටිකක් උඩට යනවා තමයි පෙන්නුවේ. ඊට පස්සේ සරුංගලේ මොකද්ද කරන්නේ? කඳ සොලවයි. ඔන්න හුලඟට දෙපැත්තට හෙට මෙහෙට වැනෙන හැටි තමයි ඒ සින්දුවේ ටීචර් කිව්වේ. ඊට පස්සේ උඩට නගී. ඔහොම උඩට යනවා සරුංගලේ. ගොඩාක් උඩට යනවානේ. ඊට පස්සේ ආයි බිමට බහිනවා. එතකොට අපේ චූටි දුවල පුතාට හරිම දුකයි නේද? සරුංගලේ උඩට යවලා අපි නූල් දීලා බිමට එනකොට හරි දුකයි නේද? ඉතින් බලන්නකෝ උඩට නගී බිමට බහි මගේ ලස්සන සරුංගලේ. ලස්සන සරුංගලයක් තමයි මේ එක. මගේ ලස්සන සරුංගලේ කියන්නේ චුටි දුවල පුතා ලස්සන සරුංගලේ හදන්නේ. ඒ ගැන තමයි මේ සින්දුවේ කිව්වේ. ඔන්න ටීචර් ආයි සින්දුව කියන්නම්. සරුංගලේ පාවෙනවා අහස් තලේ. පාට රැලි සුළඟට නැලවෙනවා හරි කදිමට. සරුංගලේ ඔළුව වනයි සරුංගලේ කඳ සොලවයි උඩට නගී බිමට බසී මගේ ලස්සන සරුංගලේ. ලස්සනයි කියලා ටීචර් ලස්සන සින්දුවක් කියලා දුන්නා. මම හිතනවා මගේ චුටි දුවල පුතාගේ සින්දුවට ගොඩක් ආස ඇති කියලා. ඉතින් මේ සින්දුව හොඳට බලලා හොඳට පාඩම් කරගෙන මතක තියාගෙන මගේ චුටි දුවල පුතාලා නංගිලාට මල්ලිලාට යාළුවන්ට කියලා දෙන්න අමතක කරන්න එපා. වගේම ටීචර්ගේ පුංචි පැංචෝ විත් හංසනී කියන YouTube channel එක subscribe කරලා videos බලලා like කරලා share කරලා comment කරලා ටීචර්ට
කියන්න ඔයගොල්ලන්ගේ අදහස් ටීචර්ට එවන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක ටීචර් ඊළඟ දවසෙත් එන්නම් හැමෝටම සුබ දවසක්.